2009 සිදුවුණු ට්‍රොපිකානා පැකේජිං ඩිසාස්ටර් එක කිව්වොත් අපේ මාකටිං සහ බ්‍රෑන්ඩිං ලෝකයේ සිදුවිච්ච විශාලතම පාඩමක් දුන්නු සිදුවීමක්. ට්‍රොපිකානා සමාගම අවුරුදු ගාණක් තිස්සේ මිනිස්සු අතර ඒගොල්ලන්ගේ පැවතුණු තැඹිලි පාට දොඩම් ගෙඩියක බටයක් ගහලා තිබ්බ අයිකොනික් විෂුවල් එක ඒගොල්ලෝ එකපාරටම වෙනස් කළා. එතනදී ඒගොල්ලෝ රීබ්‍රෑන්ඩිං කරලා එළියට ආවේ ඉතාමත් සරල. අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් මිනිමලිස්ට් ක්ලියර් ග්ලාස් ඔෆ් ජූස් කියන ෆොටෝ එකක්. ඒ තියෙන කන්සෙප්ට් එකට තමයි ඒගොල්ලන්ගේ අලුත් පැකේජිං එක ඒගොල්ලෝ ඉස්සරහට ගෙනාවේ. ඉතින් ඇත්තටම ඇයි ට්‍රොපිකානා සමාගමට ඒගොල්ලන්ගේ පැකේජිං එක වෙනස් කරන්න හිතුනේ? ඒගොල්ලෝ හිතුවා කාලයට ගැලපෙන විදියට ඒගොල්ලෝ මොඩර්න්, ක්ලීන්, ඒ වගේම ප්‍රීමියම් ලුක් එකක් තියෙන ඩිසයින් එකක් ඒගොල්ලන්ගේ පැකේජිං එකට කළොත් හොඳයි කියලා. ඉතින් මේ සඳහා මේගොල්ලෝ ඇත්තටම කිව්වොත් ඩිසයිනින් ඒජන්සි එකක් ඩොලර් මිලියන 35ක මුදලක් ගෙවලා ඒගොල්ලෝ හයර් කළා මේ අලුත් පැකේජිං එක ඩිසයින් කරන්න. ඒතකොට මෙතනදී මේ දෙකොල්ලම එකතු වෙලා ඒගොල්ලන්ගේ අවධානය යොමු කළේ ලස්සන පැකේජිං එකක් මාකට් එකට දාන්න. හැබැයි එතනදී ඒගොල්ලන්ට එක දෙයක් මිස් වුණා. ඒ තමයි ඒගොල්ලන්ගේ මේ පැකේජිං එකට මේ ප්‍රොඩක්ට් එකට ඒගොල්ලන්ගේ ඉන්න බයර්ස්ලාගේ තිබ්බ ඉමෝෂනල් කනෙක්ෂන් එක. ඉතින් මේ රීබ්‍රෑන්ඩිං එකත් එක්ක ට්‍රොපිකානා සමාගම ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් ටික සුපර් මාකට් එකට දැම්මේ බලාපොරොත්තු රාශියක් හිතේ තියාගෙන. හැබැයි ඒ හිතපු විදියට කිසිම දෙයක් උනේ නැහැ. ඒකේ හාත්පසින්ම වෙනත් සිදුවීමක් තමයි උනේ. ඉතින් මේ අලුත් බ්‍රෑන්ඩිං පැකේජිං එකත් එක්ක සුපර් මාකට් වල ෂෙල්ෆ් වල තිබ්බ මේ ප්‍රොඩක්ට්ස් ටික මිනිස්සු ඇත්තටම අඳුරගත්තේ සාමාන්‍ය බාල ජූස් වර්ගයක් මාකට් එකට ඇවිල්ලා තියෙන විදියට. ඉතින් මේ හේතුව නිසා මාසයක් ඇතුළත ට්‍රොපිකානා සමාගමේ සේල්ස් 120කින් පහළ ගිහින් තියෙනවා. අපි ඉලක්කමක් විදියට කිව්වොත් ඩොලර් මිලියන 30කට වඩා වැඩි ආදායමක් ඒගොල්ලන්ට මේ සිදුවීමෙන් අහිමි වෙලා තියෙනවා. ඉතින් ඒක අපි තව ඉස්සරහට ගියොත් බ්‍රෑන්ඩ් එකක් වටේ ඉන්න ලෝයල් කස්ටමර් බේස් එකක් ඉන්නවා. මේ ට්‍රොපිකානා සමාගම වටේ හිටපු කස්ටමර් බේස් එක ඒගොල්ලන්ට ඊමේල්ස් වලින්, ෆෝන් කෝල්ස් වලින් පවා දැනුවත් කරලා තියෙනවා අපිට අපේ පරණ ඩිසයින් එක මේ ප්‍රොඩක්ට් එකට නැවත ලබා දෙන්න කියලා. ඉතින් මේ සිදුවීම හේතුවෙන් ට්‍රොපිකානා සමාගමට සිදු වුණා සති 7ක් කියන කෙටි කාලයක් ඇතුළත, හරියටම කිව්වොත් මාස 2ක් වැනි කෙටි කාලයක් ඇතුළත මේගොල්ලන්ගේ මේ තිබ්බ රීබ්‍රෑන්ඩිං තිබ්බේ ඩිසයින් එක අයින් කරලා ඒගොල්ලන්ගේ අර පරණ ඩිසයින් එක තැඹිලි පාට දොඩම් ගෙඩියකට බටයක් ගහලා තියෙන ඩිසයින් එකෙන් නැවත ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක මාකට්ස් වලට දාන්න. ඉතින් මේ සිදුවීම නිසා ඇත්තටම අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි බ්‍රෑන්ඩ් එකකට අපි බ්‍රෑන්ඩ් එක ලස්සන කරන්න ඕනේ කියලා හිතුවත් ඒ බ්‍රෑන්ඩ් එකේ ඩෙන්ටිටි එක වෙනස් කරන එකෙන් වෙන්නේ අපිට බ්‍රෑන්ඩ් එක නැතිවීමක්. ඉතින් දැන් අපි මේකෙන් තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි අපි බ්‍රෑන්ඩ් එකේ ඩෙන්ටිටි එක වෙනස් කරද්දී එක පැත්තක් විතර බ්‍රෑන්ඩ් එක ලස්සන කරන්න ඕනේ කියන දන විතරක් හිතන්න නරකයි. අපි මේ බ්‍රෑන්ඩ් එකට ඒ තියෙන අයිකොනික් විෂුවල්ස් වලට මිනිසුන්ගේ තියෙන ඉමෝෂනල් කනෙක්ෂන් පැත්ත, ඒ වගේම තව ගොඩාක් දේවල් තියෙන ඒ හැමදේම අපි කන්සිඩර් කරන්න ඕනේ. ට්‍රෙන්ඩ් එකකට මොඩර්න් වෙන්න ඕනේ තමයි. හැබැයි අපිව කස්ටමර් කෙනෙක් අඳුරගන්න අයිකොනික් විෂුවල් එලිමන්ට් එක අපි වෙනස් කළොත් ඒ කස්ටමර්ටම අපිව අමතක වෙන්න යන්නේ තප්පර ගාණක් වෙන්න පුළුවන්.